රන් හාවා සහ කරුණාවන්ට සමන්. දුවේ පුතේ, ඔයාලා කවදා හරි අහලා තියෙනවද පනින තැන මල් පිපෙන ඇඟ පුරාම රත්තරන් පාටින් දිලිසෙන හාවෙක් ගැන? අද මම ඔයාලට කියන්න යන්නේ මීදුමෙන් වැහුණු නීලගිරි වනාන්තරයේ ඉන්න ඒ පුංචි මායා හාවා ගැන. එයාගේ නම සීනු. සීනු පනිනකොට ඇඟෙන් රන්වන් දූවිලි විසිරෙනවා. එයාගේ ඇස් දෙක හරියට නිල් පාට මැණික් කැට දෙකක් වගේ. ඔයාලා වගේම හරිම කරුණාවන්ත සමන් කියන පුංචි යාළුවෙක් හිටියා. එයා දවසක් වනාන්තරයට ආවා එයාගේ අසනීප වෙලා ඉන්න අම්මට බෙහෙත් හොයන්න. එතකොටයි එයාට මේ රන්වන් සීනුව හමු වුණේ. සමන් සීනුට ආදරයෙන් කතා කළා. සීනුත් සමන් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. හැබැයි දුවේ පුතේ, මේ දෙන්න සෙල්ලම් කරන දිහා ගහක් පිටිපස්සේ කෙනෙක් හැංගිලා බලාගෙන හිටියා. ඒ තමයි කෑදර විජේ. විජේ හිතුවා අම්මෝ මේ හාවව අල්ලගත්තොත් මම ලොකු සල්ලිකාරයෙක් වෙයි කියලා. ඉතින් සමන් සහ සීනු සෙල්ලම් කර කර ඉන්න අතරේ විජේ එක පාරට පැනලා සීනුව ලොකු දැලකට අල්ලගත්තා. සීනු බය වෙලා කී කී ගාලා කෑ ගැහුවා. ඒ වෙලාවේ පුදුම වැඩකුත් වුණා. දුවේ පුතේ, සීනු බය වුණ නිසා එයාගේ රන්වන් පාට මැකිලා ගිහින් ඇඟ අලු පාට වුණා. සමන් හොඳටම ඇඬුවා. අනේ විජේ මාමේ, පව්, සීනුව අතාරින්න. එයා මගේ යාළුවා. එහෙම කියලා සමන් බැගෑපත් වුණා. ඒත් විජේ ඇහුවේ නැහැ. සමන්ගේ ඇස්වලින් ගලාගෙන ආපු පිරිසිදු කඳුළු බින්දුවක් අර අලු පාට වෙලා හිටපු සීනුගේ ඇඟ උඩට වැටුණා. එතකොටම මුළු වනාන්තරයම එළිය කරගෙන ලොකු ආලෝකයක් විහිදුණා. සමන්ගේ ආදරේ නිසා සීනු ආයෙත් රන් පාටින් දිලිසෙන්න ගත්තා. විජේගේ දැල කැඩිලා විසිරිලා ගියා. විජේ බය වෙලා දුවන්න හැදුවා. හැබැයි සීනු තමන්ගේ මායා බලයෙන් කකුල් දෙකෙන් බිමට එක පාරක් තට්ටු කළා. එතකොටම විජේ යන පාර පුරාම ඇලෙන සුළු රන්වන් මඩ පිරුණා. විජේ ඒ මඩේ එරිලා අනේ මාව බේරගන්නෝ කියලා කෑ ගැහුවා. සීනු සමන් ළඟට ඇවිත් තමන්ගේ මායා බලයෙන් රන්වන් තනකොළ පෙත්තක් මැව්වා. මේක අම්මට දෙන්න කියලා සීනු ඇස්වලින් ඉඟි කළා. සමන් ඒක අරගෙන සතුටින් ගෙදර දිව්වා. සමන් ගෙදර ගිහින් ඒ බෙහෙත ලෙඩ වෙලා ඉන්න අම්මට දුන්නා. සමන් දුන්න බෙහෙත නිසා අම්මගේ ලෙඩේ සුව වුණා. විජේ මඩෙන් ගොඩාවේ ආයේ කවදාවත් කෑදර වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙලයි. ඉතින් පුංචි දුවේ පුතේ, අදටත් නීලගිරි වනාන්තරේ සීනු හාවා සතුටින් ඉන්නවා. හැබැයි එයා පෙනෙන්නේ ඔයාලා වගේ කරුණාවන්ත හදවත් තියෙන දරුවන්ට විතරයි. ඉතින් අපිත් හැමෝටම ආදරය කරන කරුණාවන්ත දරුවෝ වෙමු නේද?